ෆ්‍රයිඩ් රයිස් වලට ආස කරන ඔයා වෙනුවෙන්ම රසම රස බෙල් පෙපර් ෆ්‍රයිඩ් රයිස් එකක් අලුත් විදියකට හදාගන්න විදිය තමයි අරගෙන ආවේ. මේක නම් පුදුම රසයි, රසකාරක කිසිම දෙයක් අපි මේකට දාන්නේ නැහැ. හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. එහෙනම් බලමු කොහොමද හදන්නේ, මොනවද ඕන කරන්නේ කියලා. සම්බහාර ග්‍රෑම් 500ක් මං ඔයාගෙන තියෙනවා. ඔයාට බාස්මති අරගන්නත් පුළුවන්. ලොකු බෙල් පෙපර් ගෙඩියක් මෙන්න මේ වගේ හීනියට කපාගෙන තියෙනවා. ඒ වගේම කැරට් අලයක් ටිකක් ලොකු කෑලි වලට කපාගෙන තියෙනවා. ග්‍රේට් කරගන්න එපා. ඒ වගේම පොඩි ගෝව කෑල්ලක් හීනියට ලියාගත්තා. ලීක්ස් ටිකක් හීනියට ලියාගෙන තියෙනවා. ඔයාට ලීක්ස් වෙනුවට ලුණු කොළ අරගන්නත් පුළුවන්. බොංචි කරල් 4-5ක් හීනියට ලියාගත්තා. ඊළඟට ලොකු බීලුණු ගෙඩි දෙකක් මේ වගේ හීනියට ලියා ගන්න ඕන. ඒ වගේම සුදු ලුණු බික් 7-8ක් විතර පොඩියට මේ වගේ කපලා අරගන්න ඕන. මම මේකට අද දැල්ලෝ එකතු කරන්නේ. දැල්ලෝ ටිකක් මම හීනියට කපලා ඒ ටික බැදගත්තා. ඉතින් ඔයාලට බැදපු චිකන් උනත් මේකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් බලමු කොහොමද මේ රසම රස ෆ්‍රයිඩ් රයිස් එක හදන්නේ කියලා. හැමදාමත් මං කියනවා වගේ ෆ්‍රයිඩ් රයිස් හදන්න නම් ටිකක් ඉඩ තියෙන වෝග් එකක් හරි දාචියක් හරි ඕන. ඊට පස්සේ ලිපේ ගින්දර මීඩියම් හීට් එකේ තියාගෙන මේකට පොල් තෙල් වලින් මේස හැඳි 4ක් එකතු කරන්න. තෙල් ටික රත් වෙගෙන එද්දී සුදු ලුණු ටික එකතු කරන්න. ඊට පස්සේ බිත්තර 3ක් මම එකතු කරගත්තා. දැන් අපි මේ විදිහට බිත්තර ටික හොඳට ස්ක්‍රැම්බල් කරගන්න ඕන. ඉතින් මේ ෆ්‍රයිඩ් රයිස් එකේ විශේෂත්වය තමයි මම මේකට කිසිම රසකාරකයක් එකතු කරන්නේ නැහැ. හරිම ලේසියෙන් පොඩි වෙලාවකදී මේක හදාගන්නේ. බිත්තර ටික මෙන්න මේ වගේ හොඳට ස්ක්‍රැම්බල් වුණාට පස්සේ තමයි අපි ඊළඟට මේකට තව පොල් තෙල් මේස හැන්දක් එකතු කරගන්නේ. ඊට පස්සේ දැන් මේකට අපි හීනියට ලියාගනිපු ලොකු රටලෝණු ගෙඩි දෙක එකතු කරගනිමු. ඉතින් ටිකක් වැඩිපුර සැරට කන්න කැමති කෙනෙකුට පුළුවන් මේකට නයි මිරිස් කරලක් එහෙමත් එකතු කරගන්න. දැන් ලුණු ටික බිත්තර ටිකත් එක්ක මේ වගේ ටෙම්පරාදු කරගන්න. දැන් මම මේකට කැරට් ටික එකතු කරා. ඒ වගේම බෝංචි ටික එකතු කරා. ඊට පස්සේ බෙල් පෙපර් මම අද රතු පාට බෙල් පෙපර් අරන් තියෙන්නේ. ඔයාලට කොළ පාට, රතු පාට, කහ පාට තුනෙන් බෙල් පෙපර් ගන්න පුළුවන්. එතකොට බත් එකට තවත් ලස්සන පාට එකතු වෙනවා. ඊට පස්සේ ගෝව ටිකත් එකතු කරලා මෙන්න මේ වගේ හොඳට කලවම් කරගන්න. ඔයාලට පේනවා ඇති ගොඩාක්ම මේකේ එළවලු පුංචියට කපලා නෑ. ටිකක් ලොකු කෑලි වලට කපලා තියෙන්නේ. ග්‍රේට් කරලා අරගන්න එපා. මේ ෆ්‍රයිඩ් රයිස් එක මේ විදිහටම තමයි හදා ගන්න ඕනේ. එතකොට තමයි ගොඩාක්ම රස. ඔන්න දැන් ඊළඟට මං ගම්මිරිස් කොඩු ටිකක් එකතු කරගන්නවා. ගම්මිරිස් කොඩු තේ හැඳි කාලක් වගේ තමයි මං එකතු කරේ. ඊට පස්සේ රස අනුව ලුණු ටිකක් එකතු කරා. බත් එක්ක උයාගනිද්දි ලුණු ටිකක්, බටර් ටිකක් එකතු කරලා තමයි උයා ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒ ටිකත් හොඳට කලවම් කරගන්න. ඊළඟට අපි මේකට උයා ගන්නපු බත් ටික එකතු කරගනිමු. සම්බහරේ එහෙම නැත්නම් බාස්මති හාල් හරි තමයි ගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට හොඳට කලවම් කරගන්න. බත් එක්ක උයාගෙන බත් එක කූරු ගාලා තියන්න. ඔයාලට පේනවා ඇති බත්තට වෙන වෙනම තියෙනවා. එහෙම තියෙන්නේ බත් එක උයාගනිද්දි පොල් තෙල් හෝ බටර් චුට්ටක් එකතු කරාම. ඒ වගේම වතුර වැඩි කරගන්න එපා. බත් එක බෙරි වෙන්නේ නැතුව ගානට උයාගන්න. ඊළඟට මම ලීක්ස් වල බඩ කොටස ඒ වගේම බෙදගනිපු දැල්ල ටිකත් මේකට එකතු කරා. ඔයාලට දැල්ල වෙනුවට චිකන් බෙදපු මාළු වගේ එකතු කරගන්නත් පුළුවන්. දැන් මේ විදිහට බත් එක හොඳට කලවම් කරගන්න. තාමත් ඔයා මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට මේ වගේ රසම රස recipe එකක් මං අරන් ආපු ගමන්ම ඔයාට බලා ගන්න පුළුවන්. දැන් ඔන්න අන්තිමට මම ලීක්ස් ටික එකතු කරගත්තා. ඔයාට ලීක්ස් වෙනකොට ලුණු කොළ එකතු කරන්නත් පුළුවන්. මේ වෙලාවේදී ලිපේ ගින්දර පොඩ්ඩක් වැඩි කරලා මේක හොඳට කලවම් කරගන්න. ඉතින් හරීම රසයි මේ ෆ්‍රයිඩ් රයිස් එක. ගොඩාක්ම තියෙන එළවලු. අපි මේකට සුප් කැට, සුප් කොටු, ඒ වගේම සෝස් වර්ග මේ කිසිම දෙයක් පාවිච්චි කරේ නෑ. ඔයාට මේක කන්න වෙන මුකුත්ම ඕනේ නෑ. මේ විදියටම කන්න පුළුවන්. ඒ තරමටම රසයි මේක. හදා ගන්නත් හරීම ලේසි. ඉතින් හදලා බලන්න. හදලා බැලුවොත් රසෙ කොහොමද කියලා මටත් කියන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක බලුවට ගොඩාක් ස්තුතියි.